ඔබට මතක ඇති ඒ වැඩසටහන අවසානයේදී අපි මතුණු අදගත් දහසක් තිබෙනවා. ඒක තමයි මේ ලංකාවේ අධ්‍යාපනයට සම්බන්ධ ආයතනවල තිබෙන ධාරිතාවය පිළිබඳව. විශේෂයෙන් අපි අවධානයට යොමු වුණු දෙයක් තමයි දැන් මේ පිළිබඳව මේ අධ්‍යාපන අපි සාකච්ඡාවට භාජනය කරපු අධ්‍යාපන පිළිබඳ අර්බුදයේ අධ්‍යාපනයේ සංස්කරණ පිළිබඳව ඒ සංස්කරණ ඉදිරිපත් කළා තියෙන සාකච්ඡාවෙන් පවතින සංස්කරණ යෝජනා පිළිබඳව දැන් මේ අධ්‍යාපනයට සම්බන්ධ ආයතනවල බරපතල සාකච්ඡාවක් නැත්තේ කුමක්ද කියන එක. ඒක සම්බන්ධව ප්‍රොපගන්ඩා තිබෙනවා. ප්‍රොපගන්ඩා කියන්නේ ඒ යෝජනා මේ ප්‍රචාරය කිරීම සඳහා වැඩසටහන් තිබෙනවා. නමුත් ඒ අයගේ ප්‍රතිසංස්කරණ රටේ අධ්‍යාපනයේ තිබෙන ගැටලු සමග තා විධිමත් ලෙස බද්ධ කිරීමේ බුද්ධිමය සාකච්ඡාවක් තිබෙනවාද කියන ගැටලුව මතුවුණා. විශේෂයෙන් ඒ සඳහා ඒ ආයතනවලට තිබෙන ධාරිතාවය intellectual capacity එක පිළිබඳ ප්‍රශ්නය මතු කරනු ලැබුවා. ඉතින් මම කැමති අද සාකච්ඡාව ආරම්භ කරන්න මේ ඊට ඒ මුල් සාකච්ඡාවේ අවසානයට සම්බන්ධ කරනවා. දැන් අද සාකච්ඡාවට සම්බන්ධ වෙන්නේ මහාචාර්ය හරිශන්ද්‍ර ගම්බීර සහ මහාචාර්ය ගාමිණී කිරවැල්ල. මම කියන්නේ ගාමිණී කිරවැල්ල අමුතුවෙන් හඳුන්වා දීමට අවශ්‍ය නැති වුණත් ඔහු පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉතිහාස අංශයේ මහාචාර්යවරයෙක් කටයුතු කරලා විශ්‍රාම ලබා තින්නත් ඔහු සාල වශයෙන් මැදිහත් වෙන කෙනෙක් මහජන සාකච්ඡාවට මේ පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා සුදුසුම කෙනෙක්. දැන් ඒ නිසා තෝෂයෙන් මම බලාපොරොත්තු වෙන්නේ මහාචාර්ය කීරවැල්ලගෙන් සාකච්ඡාව ආරම්භ කිරීමට. දැන් මම මේ ප්‍රශ්න මතු කරන්න කැමතියි. දැන් අපි කිව්ව විදිහට දැන් අපේ අධ්‍යාපනයට සම්බන්ධ ආයතනවල බුද්ධිමය ධාරිතාව පිළිබඳ බරපතල ප්‍රශ්නයක් මතු කරලා තිබෙනවා. දැන් මට මතකයි මම ඊට කලින් සාකච්ඡාවේදී සම්බන්ධ ඊවඳ සඳහන් කරා මට ටික දිනකට පෙර අධ්‍යාපන ඇමතිතුමිය සමග කරපු සාකච්ඡාවකදී සහභාගී වුණු යම් පිරිස් කියක් බොහොම ඉස්පත් කරපු අදහසක් තමයි ජාතික අධ්‍යාපන ආයතනය සම්බන්ධව විවේචනාත්මක අදහස් ඉදිරිපත් කරමින් මේ ආයතනේ වසා දැමිය යුතුයි වගේ අදහසක්. කියන්නේ වාචිකාර්ථයෙන් නෙමෙයි කිව්වේ ඒ තිබෙන ගැටලුව මතු කිරීම සඳහා. එවිට අග්‍රාමාත්‍යතුමිය හරියම් කිව්වා මේ බැහැනේ. නමුත් අපි දන්නවා ඒ සමහර ආකාරයක්මයි කියලා කරලා තියෙන රාජ්‍ය ආයතන සමහර ඒවා මේ වසා දැමීම සඳහා යම් තීරණයක් අරගෙන තිබෙනවා. ඉතින් මම කියන්නේ අන්තවාදී අදහසක් විදිහට නෙමෙයි. නමුත් මේ ආයතනවල ධාරිතාවය පිළිබඳ බරපතල ප්‍රශ්නයක් තිබෙනවා. මේ පිළිබඳව බොහෝ දෙනෙක් සාකච්ඡා කරනවා. දැන් මෙහි ප්‍රතිඵලය තමයි ඒ රාජ්‍ය මට්ටමේ ගත්තාම මේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නය පිළිබඳ සම්බන්ධයෙන් බැරෑරුම් සාකච්ඡාවක් නොතිබීම. මේ අධ්‍යාපනය කියන්නේ විශාල ප්‍රශ්නයක්. අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නය දැන් මේ අපේ සාකච්ඡාව පටන් ගන්න කලින් අපි මේ පිළිබඳව කතා කරනකොට මේ ආචාර්ය කීරවැල්ල කිව්වා මේ අධ්‍යාපනය පිළිබඳ ආයතනයක් කියලා කියන්නේ මේ වීඩියෝ තන්න තියෙන කර්මාන්තශාලාවක් වගේ එකක් නෙවෙයිනේ. ඊට වැඩිය පුළුල් දැක්මක් සහිතව එක මුළු සමාජයට අදාළ ආයතනයක්. ඉතින් මේ වැනි අධ්‍යාපනය වැනි කරුණක් සමග කටයුතු කරනකොට ඒ සම්බන්ධව පුළුල් දැක්මක් අවශ්‍යයි. පුළුල් අවබෝධයක් අවශ්‍යයි.
මෙවැනි අවබෝධයක් නොමැතිවීම පිළිබඳ ප්‍රශ්නය මේ සාකච්ඡාවේ අධ්‍යාපනය පිළිබඳ සාකච්ඡාව තුළ තිබෙන බරපතල ගැටලුවක්. අපිට අර සාමාන්‍ය කියන විදිහට අපිට කියන්න පුළුවන් මේ elephant in the room. මේක බරපතල ගැටලුවක් නමුත් මේක අපි අමතක කරලා තියෙන තැනක්. ඉතින් අපි බලාපොරොත්තු වෙන්නේ අන්න ඒ ආකාරයට මේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නේ පුළුල් දැක්මකින් යුතුව සාකච්ඡා කරන්න. දැන් මෙවැනි ප්‍රවේශයක් ප්‍රයෝජනවත් කියලා මේ ගාමිණී හිතනවා. ඔව් නිර්මල් පළමුවෙන්ම මම ස්තුති කරන්න ඕන මේකට ආරාධනා කිරීම පිළිබඳව. ඔබ කිව්වා මේ මාව හඳුනලා දෙනකොට කිව්වා මේ පිළිබඳව විද්වතෙක් කියලා. මම ප්‍රථමයෙන්ම කියන්න කැමතියි මම අධ්‍යාපන විෂය පිළිබඳ විද්වතෙක් නෙවෙයි. හැබැයි මට තියෙන එකම සුදුසුකම් කීපයක් තියෙනවා. එක සුදුසුකමක් තමයි මම අවුරුදු 40කට ආසන්න 40ක් පමණ විශ්වවිද්‍යාලයක ගුරුවරයෙක් හැටියට වැඩ කරලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි ඉතිහාසය පිළිබඳව මම පොඩ්ඩක් බාධා කරන්න. දැන් මම ඔබගේ බුද්ධිමය මැදිහත් වීම වල දකින තා වැදගත් දෙයක් තමයි ඒක මම හිතන්නේ මේ ඉතිහාස ශික්ෂණයෙන් ලැබුණු හොඳ දෙයක් කියලා මම හිතනවා මේ පුළුල් වටපිටාවක් පුළුල් සන්දර්භයක් තුළ යම් සංසිද්ධියක් තබා තේරුම් ගැනීමට තිබෙන නැඹුරුව. ඒ වගේ මම හිතන්නේ අධ්‍යාපනය සම්බන්ධයෙන් තද අපිට අවශ්‍යයි එවැනි ප්‍රවේශයක්. ඔව් බොහොම ස්තුතියි ඒක ප්‍රකාශ කරාට. හැබැයි දෙවෙනි එක තමයි මගේ බිරිඳ ගුරුවරියක්. අවුරුදු 15ක් 20ක් විතර පාසල්වල වැඩ කරලා තියෙනවා. ඈ ගෙදර මගෙත් එක්ක කතා කරනවා ඒ පාසල්වල ප්‍රශ්න ඒ පිළිබඳව ඒකට එදිනෙදා මුහුණ දෙන ගැටලු පිළිබඳව. මට තියෙන්නේ ඔය වගේ සුදුසුකම් දෙකක්. හැබැයි අධ්‍යාපනය කියන එක ඉතාමත්ම පුළුල් විෂයක් නිසා ඒක සම්පූර්ණයෙන්ම අධ්‍යාපනය පිළිබඳ විශේෂඥයින්ට පමණක් මේ ඒක සාකච්ඡා කරන්න ඉඩ දිය යුතු විෂයක් නෙවෙයි. ඒක පුළුල් සාකච්ඡාවකට භාජනය විය යුතු දෙයක්. දැන් උදාහරණ හැටියට ඔබ අර කලින් කියපු ප්‍රශ්නේ මතු කරපුවාම අපි මේ සාකච්ඡාවට එන්නේ ඉස්සෙල්ලා මම කතා කරපු දේ තමයි ජාතික අධ්‍යාපන කොමිෂනයි ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමයි අතර වෙනස මොකද්ද? ඒ දෙකම කොමිෂන් සභා දෙකක්, රාජ්‍ය ආයතන දෙකක්. ඒ වෙනස තේරුම් ගැනීමම ඒකේ තියෙන සමානකම් වැඩි පුළුල් ගත්තාම. විෂය පතය වෙනස් වුණාට සමානකම් ගොඩයි. ඒකම අපේ ප්‍රශ්නයට පිළිතුරක් ලැබෙනවා. මම හිතනවා මේ ප්‍රශ්නය පුළුල් පරාසයක තියලා බලන්න නම් මූලික වශයෙන්ම කරුණු තුනක් පැහැදිලි කරන්න ඕනේ කියලා. පළවෙනි එක තමයි මේ අධ්‍යාපනය කියන එක රාජ්‍ය ක්‍රියාකාරීත්වයේ මූලිකම විෂයක්. මූලිකම අංශයක්. මම රාජ්‍ය ක්‍රියාකාරීත්වය කියන එකට පාවිච්චි කරේ ස්ටේට් ක්‍රාෆ්ට් කියන එක. රාජ්‍ය ගොඩනැගීම පිළිබඳ කාර්යයේ ක්‍රියාදාමයේ කේන්ද්‍රීයාංශයක් තමයි අධ්‍යාපනය කියලා කියන්නේ. මේ අධ්‍යාපනය කියලා කියන්නේ පාසල් පාදක අධ්‍යාපනය විතරක් නෙවෙයි. පුළුල් ආකාරයෙන් ගත්තාම පුළුල් ආකාරයෙන් දැනුම ගොඩනැගීම දැනුම කියලා කියන්නේ මොකක්ද පිළිබඳ සාකච්ඡාවකින් තීරණය කිරීම, දැනුම ගොඩනැගීම පිළිබඳ ක්‍රියාදාමය හා දැනුම බෙදා හැරීම පිළිබඳ ක්‍රියාදාමය. මේ ක්‍රියාදාමයන් අනිවාර්යයෙන්ම විවිධ කට්ටිය සහභාගී වෙන ක්‍රියාදාමයක්. ඒක රාජ්‍ය නිර්මාණය කිරීමේ ක්‍රියාදාමයක් සමග සම්බන්ධ වෙනවා. එතකොට රාජ්‍ය පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙනකොට ඒක පළමුවෙන්ම විද්‍යාමාන වෙන්නේ අධ්‍යාපන ක්ෂේත්‍රයේ. ඒක පළවෙනි එක. දෙවෙනි එක තමයි අද අධ්‍යාපනයේ ගැඹුරු අර්බුදයකට මුහුණ දීලා තියෙනවා. අධ්‍යාපනයේ විතරද ගැඹුරු අර්බුදයකට මුහුණ දීලා තියෙන්නේ. මුළු සමාජ සමස්ත
මුළු සමාජයේ ආර්ථික දේශපාලන සංස්කෘතික හැම පැත්තක්ම අර්බුදයට මුහුණ දීලා තියෙනවා. අධ්‍යාපනයේ ඒකේ එක පැතිකඩක් පමණයි. ඒක මේ සමස්ත අර්බුදයෙන් වෙන් කරගෙන අධ්‍යාපන අර්බුදය ගැන කතා කරන්න බෑ. මොකෝ අධ්‍යාපන අර්බුදයේ ඒ සමස්ත සමාජ අර්බුදයේම කොටසක් වන නිසා. ඒක තමයි මගේ දෙවෙනි පදනම. තුන්වෙනි පදනම තමයි මේ සඳහා විවිධ ප්‍රතිසංස්කරණ දිගටම කෙරිලා තියෙනවා. මම අපේ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ ඒ කාර්යාලයට ගියාම එක රාජ්‍යයක් පිරෙන්නම තියෙනවා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ. රුබේරුගේ ප්‍රතිසංස්කරණ හැම ඇමතිවරයෙක්ම ආවම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්‍රියාත්මක කරලා තියෙනවා. ක්‍රියාත්මක කරන්න උත්සාහ කරලා තියෙනවා. ඒ හැම ප්‍රතිසංස්කරණයකම සමහර සාධනීය අංග ලක්ෂණක් තියෙනවා. නමුත් අද සමස්ත අධ්‍යාපන ක්‍රමයේම අර්බුදයට ගිහිල්ලා තියෙනවා. එන්න අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ යෝජනා වැඩි වෙන තරමට ගොඩ ගැහෙන තරමට ඒ ප්‍රමාණයටම අධ්‍යාපනීය අර්බුදේ ගොඩ නැගෙනවා. ඇයි මේක වෙන්නේ? මේක තමයි මූලිකම ප්‍රශ්නය. මොකද්ද මේකට ප්‍රවේශ වෙන්න මේ අධ්‍යාපනයේ තියෙන අර්බුදය මොකද්ද? මම කැමති පොඩ්ඩක් උතන ප්‍රශ්න ටිකක් highlight කරලා මම යන්න. ඒක ටිකක් එකපාරට මේ ඒක අපි අවුගල්ලා යන්න වටින්නේ නැහැ. ඒ කියන්නේ මම කාරණා තුනක් කිව්වා. ඔව්. මම කියන්නේ අන්තිමට කියපු කාරණේ හරි වැදගත්. දැන් එක පැත්තකින් දැන් ඔබ කිව්වනේ මේක බොහොම රූපකාත්මක විදිහට අර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය පිළිබඳ දෙපාර්තමේන්තුවේ ගොඩ ගිහිල්ලා තියෙන ඒ තාක්කය හරි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව. ඔව්. ඒ කියන්නේ ලංකාවේ අධ්‍යාපනයේ අර්බුදයේ ඉතිහාසය වගේම අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වල ඉතිහාසයත් මේ බොහොම පුළුල් එකක්. ඔව්. කියන්නේ මේ අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ අවශ්‍යයි කියන එකත් මේ පිළි අරන් තියෙනවා. හැබැයි දැන් මේ දෙක අතර එක්තරා දැන් මේ දෙක මුණ ගැහෙන්න ඕනේ හරියට නේද? ඔව්. හරි. වෙන විදිහින් කියනවා නම් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් අර අධ්‍යාපනයේ අර්බුදයේ යම් කිසි විදිහකට ආමන්ත්‍රණය කරන්න ඕනේ. මේක විසඳන්න ඕනේ. හරි. නමුත් මේකේ ටිකක් මේ දෙක අතර තියෙන සම්බන්ධය ටිකක් මේ දෙක සමාන්තරව ගමන් කරනවා මිසක් මේ එකිනෙක අතර තියෙන ධනාත්මක සම්බන්ධය අඩුවක් තියෙනව නේද? ඒක අන්න ඒ කාරණේ මම ටිකක් highlight කරන්න කැමතියි. ඔව්. ඒකට හේතුවක් ඒක මේකයි. එක පැත්තකින් මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගත්තාම කන්නංගරගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලින් පස්සේ කන්නංගරට පස්සේ අධ්‍යාපන ඇමති වුණේ නුගවේල. නුගවේලත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කළා. එතනින් පස්සේ දහනායක බදියුද්දීන් මහමුද් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ කරන කාලේ මම ශිෂ්‍යෙක් හැටියට හිටියා. ඊට පස්සේ ඊරියගොල්ලගේ ප්‍රතිසංස්කරණ ආවා. ඊරියගොල්ලගෙන් පස්සේ නැවතවර මේ ප්‍රේමදාස උඩුගමගේ ප්‍රතිසංස්කරණ එනවා. ඊට පස්සේ දිගටම ප්‍රතිසංස්කරණ තියෙනවා. ඒ හැම ප්‍රතිසංස්කරණයක් මේ ප්‍රතිසංස්කරණ දිගටම එනවා. මම මේට එන්නේ ඉස්සර වෙලා මගේ පොත්‍රාක්‍ය අවසරනකොට මට හම්බුණා එක වාර්තාවක්. ඒක රංජිත් රුබේරුගේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වාර්තාව. 60 ගණන් වල කරපු. දිගටම මෙහෙම තියෙන එක පැත්තකින් තියෙන ගමන් අර්බුදය උත්සන්න වෙනවා. මේ හැම එකකම ඉතාමත්ම හොඳට මේ අධ්‍යාපන අර්බුදය විස්තර කරලා තියෙනවා. අධ්‍යාපන අර්බුදය හොඳටම විග්‍රහ කරලා තියෙනවා. ඒ ගමන්ම යම් විසඳුමුත් දීලා තියෙනවා. මේ දෙක එකට සම්බන්ධ වෙන්නේ නැති විසඳුම් ක්‍රියාත්මක කරලා නැහැ. මම කියනවා මේ විසඳුම් ක්‍රියාත්මක කළත් අධ්‍යාපන අර්බුදය විසඳෙන්නේ නැහැ කියලා. ඒ තියෙන කිවිසු ඒ ප්‍රතිසංස්කරණ වල විසඳුම් 100% ක්‍රියාත්මක කරත් අර්බුදය මේ අධ්‍යාපනයේ අර්බුදය විසඳෙන්නේ නැහැ. මක් නිසාද? ඒ හැම වාර්තාවක්ම අඩු වැඩි වශයෙන් ඒක සම්බන්ධ කරන්නේ රටේ සමස්ත දේශපාලන සමාජ සංස්කෘතික අර්බුදයත් එක්ක. එතකොට මේක ඇවිදින්න මේක වෙන් කරලා අරගෙන කතා කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. අනිවාර්යයෙන්ම සමාජ ආර්ථික
ප්‍රතිසංස්කරණ වලකින් තොරව අධ්‍යාපන ප්‍රතිසංස්කරණය පවතින්නත් බෑ. ඒක පැවතුණයි කියලා ඒ විසඳුමක් ලැබෙන්නේ නැහැ. නිර්මාල්ගේ අහන ප්‍රශ්නෙට උත්තරේ එතන තියෙන්නේ. එතකොට මම ඊළඟට කියන එක තමයි මොකද්ද මේ අර්බුදේ? අපි හැම වෙලේම කියනවා අර්බුදේ කියලා. අද කතා කරනකොටත් උදේ කතා කරනකොට මම අහගෙන හිටියා අර්බුදේ ගැන කතා කරනවා. අපි මේ අර්බුදේ ගැන කතා කරන්නේ අර අන්ධයා අලියා හඳුනා ගැනීම සඳහා තත් කරා වගේ එක කෑලි අල්ලගෙන කතා කරන සමස්තය කතා කරන්නේ. මම හිතනවා මේකේ මම දකින්න හැටියට මේ අර්බුදේ මූලික කාරණා 8ක් තියෙනවා. මේ 8 එකිනෙකට සම්බන්ධයි. සමස්තය තේරුම් ගන්න මේ කාරණා 8ම ගන්න ඕනේ. පළවෙනි කාරණාව තමයි අසමාන ලෙස සම්පත් බෙදියාම. අධ්‍යාපනයේ භෞතික සම්පත් සහ මානව සම්පත් අසමාන ලෙස බෙදියාම. අසමාන ලෙස බෙදියාම ගත්තාම ප්‍රදේශ අතර බෙදියාම පමණක් නෙවෙයි. ප්‍රදේශයේ තුලත්. දැන් කොළඹ දිස්ත්‍රික්කයේ තියෙනවා ඉතාමත්ම අඩු පාසකම් සහිත පාසල් කොච්චර ගන්න තියෙනවද? ඒ අසමාන ලෙස පහසුකම් බෙදියාම අධ්‍යාපනයේ විතරක් තියෙන දෙයක්ද? රටේ හැමතැනම තියෙන්නේ ඒක නේද අසමාන ලෙස සම්පත් බෙදා යාම. ඒ රටේ තියෙන අසමාන ලෙස සම්පත් බෙදා යාම පිළිබඳ ප්‍රශ්නේ විසඳන්නේ නැතුව අධ්‍යාපනයේ අසමාන සම්පත් බෙදා යාම විසඳන්නේ කොහොමද? ඒක එක ප්‍රශ්නයක්. දෙවෙනි එක තමයි ඉතාමත්ම යල්පැන ගිය ඉතාමත්ම ශිෂ්‍යයින්ට බර තියෙන බර දාලා තියෙන විභාග ක්‍රමය ඉවැලුවේෂන් සිස්ටම් එක. මේ ඉවැලුවේෂන් සිස්ටම් එකේ මේ ඇගයීම් පද්ධතිය සමාජයේ ඇගයීම් පද්ධතිය හා එකට සම්බන්ධ වෙනවා. බර දාලා තියෙන එක. මේ ඇගයීම් පද්ධතිය එක දෙවෙනි අර්බුදය. දෙවෙනි එක තමයි ඉතාමත්ම අතිශය සීමා රහිත තරඟකාරීත්වය. අධ්‍යාපනයේ විතරයිද මේ තරඟකාරීත්වය තියෙන්නේ? හැම තැනම තරඟකාරීත්වයක් තියෙනවා. මේ අසමාන තරඟකාරීත්වය ඇති වෙලා තියෙන්නේ ඇයි? දැන් උදාහරණ හැටියට පන්තියේදී අපි දරුවන්ට උගන්වන්නේ පන්තියේ පළවෙනිය වෙන්න. අනිත් අය පරදාගෙන ඉස්සරහට යන්නේ. ඒක තමයි අනිත් අය එක් අහුවෙලා යන එක නෙවෙයි උගන්වන්නේ. තරඟකාරීත්වය. ඒ තරඟකාරීත්වය තමයි අපි පාරට බහැලා කාර් එකක් කෙලවෙනකොට දකින්නේ අනිත් අයට ඉස්සරහලා කොහොම හරි යන්න ඕනේ කියලා. මේක ඇවිදින්න චර්යා ධර්ම ප්‍රශ්නයක් බවට පත් වෙනවා. මේක ඇවිදින්න අධ්‍යාපනයේ ඊළඟ ප්‍රශ්නය. ඊළඟ එක තමයි මේක හිතාම අද අර්බුදයේ අධ්‍යාපනයේ ඊළඟ ප්‍රශ්නය තමයි ආයතනයක් හැටියට පාසල් දිය වෙලා යනවා. පාසල් වල ශක්ති අර තිබිච්ච ආයතනයක් හැටියට මේ erosion of school system ඒක හැමතැනම දකින්න පුළුවන්. පාසල් වල කොයිතරම් දුරට දිය වෙලා යනවද කියලා විභාග ලම් වෙනකොට පාසල් වල පන්ති වලට ගියාම ළමයි පන්ති කාමරේ නැහැ. ඇයි ඒක වෙන්නේ? මේක තරඟකාරීත්වයේ පාසලෙන් පිටට ගිහිල්ලා තියෙනවා. ඒක යටතේ තමයි ටියුෂන් පන්තිත් එන්නේ. ඊළඟට අපේ ඊළඟ පස්වෙනි ප්‍රශ්නේ ඇටියට මම දකින්නේ යල්පැන ගිය මේ පාඨමාලා. යල්පැන යනවා කියන එක අද වෙන්න පුළුවන්. උදාහරණයක් ඉරගත්තාම දැනට අවුරුදු 2කට කලින් තිබිච්ච මම ආචාර්ය උපාධිය කරනකොට මම හිතුවා මේක තමයි ඉතිහාස ශික්ෂණයේ නව වර්ධනයන් කියලා. අවුරුදු 6කට පස්සේ මම සැබටිකල් ගිහිල්ලා මේ සප්තවාර්ෂික නිවාඩුව ගිහිල්ලා ඒ විශ්වවිද්‍යාලයට ගියාම මට දැනෙනවා දැන් අවුරුදු 6කට පස්සේ කොයිතරම් දුරට
ඒක මේ පිටිපස්සට ගිහිල්ලා තියෙනවා. මගේ විශේෂීත්වයේ උදාහරණයක් හැටියට ගන්නවා නම් මම අන්තර්ජාතික සම්බන්ධතා පිළිබඳව ඉගෙන ගන්නකොට මුලින්ම රියලිස්ට් කියන්නේ යථාවාදී ගුරුකුලේ ඒවා ඉගෙනගෙන අවුරුදු 5කින් පස්සේ යනකොට රාජ්‍ය නෙවෙයි රාජ්‍ය නොවන මේ ආයතනයන්හි භාවිතාව රාජ්‍ය අන්තර්ජාතික දේශපාලනයේ කොයි ආකාරයෙන්ද බලපාන්නේ කියන පිළිබඳව කතා කරනකොට මට හිතුණා මම කොයිතරම් පිටුවස්සට වෙලා තියෙනවද කියලා. ඒකෙන් තේරෙන්නේ සමාජ විද්‍යාව, ස්වාභාවික විද්‍යාව අනිත් සියලුම මේ අධ්‍යයන ධාරාවන් වේගෙන් ඉස්සරහට යනකොට ප්‍රතිශංස ඒහා සමාන ලෙසින් ගියේ නැත්නම් අපි අපේ කරිකුලම් එක අපේ පිටිපස්සට යනවා. හත්වෙනි එක තමයි අර අපේ මහාචාර්යතුමා නිතරම කතා කරන මේ විශ්වවිද්‍යාල අර්බුදය. විශ්වවිද්‍යාල ගත්තාම අද නවෝත්පාදන දෙන්නේ නැති විශ්වවිද්‍යාලත් රජයේ ආයතන බවට පත් වෙලා. සංස්ථාවේ සභාපතිපත් කරනවා වගේ විශ්වවිද්‍යාලෙත් උපකුලපතිපත් කරනවා. හරිද? ඒ විශ්වවිද්‍යාල ගත්තාම අද යල් පැන ගිය ආයතන බවට පත් වෙලා තියෙනවා. දැනුම නිෂ්පාදනය කරන නම ආයතන බවට පත් වෙලා නැහැ. ඔය පිළිබඳ ප්‍රශ්න ගණනාවක් තියෙනවා. මම ඒක ගැන කතා කරපුවාම ඒකේ කොතනින් පටන් ගන්න කොතනින් ඉවර කරන්න බැරි තරම් ප්‍රශ්න. ඊට පස්සේ 8 වෙනි එක තමයි මේකේ සමස්ත ප්‍රතිඵලය හැටියට එනිසා මේ අධ්‍යාපන ක්‍රමය සහ සමාජාර්ථික ක්‍රමය අතර ගැළපීමක් නැහැ. ඒ දෙක එකට ගැළපෙන්නේ නැහැ. මේකට මම වෙන වචන වලින් කියනවා නම් disarticulation between education system and general historical system. මෙන්න මේක නිසා මේ සමස්තය තමයි අධ්‍යාපන අර්බුදය කියලා ගන්න පුළුවන්. මේ අර්බුදයට විසඳුමක් අපේ ප්‍රතිසංස්කරණ වලින් ලැබෙනවද කියන ප්‍රශ්නය තමයි ඊළඟ ප්‍රශ්නය. ගාමිණී මම හරිසන්ටට මේ ප්‍රශ්නේ ඉස්සෙල්ලා මම කැමති අර ඔබ කිව්ව මේ කරුණු 8ක්. නමුත් මම කරුණු මේ 7යි මම අත තියාගන්න පුළුවන් මම මෙහෙම. පළවෙනි එක තමයි මේ සම්පත් බෙදියාමේ අසමානත්වය. ඊළඟට විභාග ක්‍රම. ඔව්. දෙක. හරිද? ඊළඟට තරඟකාරීත්වය. අතිශය සීමා රහිත තරඟකාරීත්වය. ඊළඟට පාසල් ක්‍රමයේ දීවියාම. අතර පාසල් ක්‍රමයේ දීවියාම. Erosion of school system. ඊළඟට යල්පැන ගිය පාඨමාලා. ඔව්. පහ. අය මට කියන්න අමතක වෙච්ච කරුණක් තියෙනවා. ඒක තමයි අපේ ගුරුවරුන් කියන්නේ කියලා කියන්නේ රස්සාවක් කරන කට්ටිය. අපිට සිස්ටම් එකකට නෑ ගුරුවරු මේ අධ්‍යාපනයේ අභියෝගයන්ට මුහුණු දෙන ආකාරයට සකස් නොකිරීම පිළිබඳ ගැඹුරු අර්බුදයක්. ඒ කියන්නේ අපි කිව්වොත් මම හිතන්නේ ඒක ඉස්සරහට ගන්න. ගුරු වෘත්තිය පිළිබඳ ගැටලුවක් තියෙනවා. ඒක තමයි. ඔව්. දැන් සම්පූර්ණයි. අට සම්පූර්ණයි. ඒ ගුරු වරුන් පිළිබඳ ප්‍රශ්නය පසුව මේ විශ්වවිද්‍යාල. ඔව්. ඒ අධ්‍යාපන ක්‍රමය සහ අර සමාජ ආර්ථික ක්‍රමය අතර තියෙන නොගැලපීම. මෙන්න මේ ඒ කියන්නේ මෙතන දැන් මේක තමයි අර්බුදය අධ්‍යාපන අර්බුදය කියලා කියන්නේ. මේක මම ටිකක් ගොනු කරොත් එහෙම හරිසන්ට මම හිතනවා මෙතන තියෙනවා කියලා මේ කියන්නේ අපේ අධ්‍යාපනයත් අපේ අර්බුදේම කොටසක් බවට පත් වෙලා තියෙනවා කියලා. සාමාන්‍යයෙන් අධ්‍යාපනයෙන් බලාපොරොත්තු වෙනවනේ මේ සමාජයේ තියෙන ප්‍රශ්න වලට මේ සොලියුෂන් එකක් ඉදිරිපත් කරන්න. මේ අධ්‍යාපනයේ අපේ සමාජයේ ගැටලු තියෙනවා. උදාහරණයක් විදිහට අපි හිතමු මේ රැකියා පිළිබඳ ප්‍රශ්නයක්, අන්එම්ප්ලොයිමන්ට් ප්‍රශ්නයක් තියෙනවා කියලා. එතකොට ඒක මේ අධ්‍යාපනය ලබලා දීලා ඒකෙන් විසඳුමක් බලාපොරොත්තු වෙනවා. සමාජයේ විනය පිරිහිලා නම් අධ්‍යාපනයෙන් ඒකට විසඳුමක් බලාපොරොත්තු වෙනවා. නමුත් බලන් ගියාම දැන් වෙලා තියෙන්නේ
අපේ අධ්‍යාපනයත් මේ සමාජයේ තියෙන පොදු අර්බුදයේම ප්‍රකාශනයක් බවට පත් වෙලා. එහිම අංගයක් බවට පත් වෙලා. එහෙම නැත්නම් එයා එහිම අර්බුදයක් ඇති වෙලා. ඒකට මේක ටිකක් මෙතන තියෙනවනේ. දැන් මේක ටිකක් කරලා අපි කියමු මේකට මේ පැරඩොක්ස් එකක්. පැරඩොක්ස් එකක් කියලා කියන්නේ ඔබතෝ කෝටිකමේ තත්ත්වයක්. හරි. ඒ කියන්නේ මේක විසඳන්න තියෙන කෙනාත් ඇවිල්ලා අර්බුදයේ කොටසක්. දැන් නැත්තම් වෛද්‍යවරයා රෝගියෙක් බවට පත් වෙලා වගේ එකක් නේ තියෙන්නේ. හරි හරි. දැන් මෙහෙමයි දැන්. අපරාධ එන්නේ නැසන එඩියුකේෂන් ඉන්ස්ටිටියුට් එක. ගාදේ දබ්‍රායතන දරතු උදාහරණයක්. මේ නිර්මාණ පැරඩොක්ස් එකක් නෙමෙයි. මේකේ අනිවාර්ය ප්‍රතිඵලය. මේ අධ්‍යාපන ක්‍රමයේ ප්‍රතිඵලය තමයි ඉහළට කියලා තියෙන්නේ. කියන්නේ ඒ ප්‍රතිඵලය විසින් ඇති කරලා තියෙන තත්ත්වේන පැරඩොක්ස් එක. ඒක හරි. තත්ත්වය. ඔව්. මේ ඇත්තම කියන මේ සියලුම දේවල් මේ අධ්‍යාපන ප්‍රකාශනය තමයි. අධ්‍යාපන අරුද්දේ ප්‍රකාශනය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ගත්තාම විශ්වවිද්‍යාල විවෘතකයන් දේශපාලන ඕඩයක් අපිට. රාෂ්ට්‍රීය ප්‍රතිනිධි. විශ්වවිද්‍යාල විශ්වවිද්‍යාල කියන්නේ පරිශන ආයතන. විද්‍යාත්මක පරිශන ආයතන විශ්වවිද්‍යාල කියන්නේ. පොරේ වත විශ්වවිද්‍යාල කියන්නේ. ඒ වගේ තියෙන ලංකාවේ. විශේෂයෙන්ම ලංකාවේ කලාපීඨ ගත්තා විශාලයි. ඒ පූර්ණ ගුරුවරු. පූර්ණ විශ්වවිද්‍යාල කොටද වෛද්‍ය පූර්ණ අමරිකට ආගමික තියෙනවා. වෛද්‍ය පූර්ණ විශ්වවිද්‍යාල කොටද නමුත් ඉහළ තලයක තමයි පාරාසාද තියෙන විශ්වවිද්‍යාල අපි දන්නවා විශ්වවිද්‍යාල වල අපි දන්න අධ්‍යාපනයේ මම පොඩ්ඩක් බාධා කරන්න. දැන් ඔය ප්‍රසිද්ධිය ඔය ප්‍රශ්නේ අහුවොත් වෛද්‍යවරු පුහුණු කරන්න විශ්වවිද්‍යාල අවශ්‍යද කියලා ඔය ප්‍රශ්න ටිකක් මේ ගොඩක් අය ටිකක් මේක ගැන නිකන් මේ විරුද්ධ වෙන්න පුළුවන් මේ ප්‍රශ්නේ. විරුද්ධ වෙන්න පුළුවන්. නමුත් අතට ප්‍රාථමික වෛද්‍ය මේ අන්ඩර්ග්‍රැජුවේට් බේසික් වෛද්‍ය පුහුණු කරන්න විශ්වවිද්‍යාල කවුන්සිල් එකක්. අද උදාහරණ ඉන්දියාවේ රෝහල ආස්පත්‍රය විශ්වවිද්‍යාලයේ තියෙනවා. ඒ පුහුණු කරන අය පශ්චාත් උපාධිය කරන අයට පශ්චාත් උපාධියට විශ්වවිද්‍යාල පරිශ්‍රණ සහ සමහරක් ඒවා වෙන විදිහින් කියනවා නම් අපි හිතමු දැන් ලංකාවේ නීතිඥයෝ පුහුණු කරනවානේ විශ්වවිද්‍යාලයෙන් පිට ලෝ කොලෙජ් එක නීති පීඨයකුත් තියෙනවා. හැබැයි නීති පීඨයෙන් පිට වුණායි කියලා බෑ මේ අඩු වලට පෙනී හිටින්න. නමුත් ඒ සඳහා සුදුසුකම් තියෙන නීතිඥයෝ පුහුණු කරන්න වෙනම ආයතන ඇති. ඒ තමයි ශ්‍රී ලංකා නීති විද්‍යාලය. ඒ වගේම තමයි අත් වශයෙන්ම ලංකා විශ්වවිද්‍යාලය ඇති වෙන්න පෙර ලංකා විශ්වවිද්‍යාලය හැදුවෙම යුනිවර්සිටි කොලෙජ් එකයි මෙඩිකල් කොලෙජ් එකයි කියන දෙක එකතු කරලා. එතකොට ඒ විශ්වවිද්‍යාලය කියන්නේ විශ්වවිද්‍යාලයකින් නෙමෙයි ඒත් එක් වෛද්‍යවරු පුහුණු කරනවා. ඒ විශ්වවිද්‍යාල අවස්ථාවේ. ඔව්. රෝහලක් සහ ඒ ආකාර බණ්ඩය. නමුත් පශ්චාත් වෛද්‍ය පරිසර පරිශ්‍රණක ආයතන විශ්වවිද්‍යාල පසුබිම කියනවනේ තයව වෙනස් කරලා සිද්ධ වෙනවා මේ රෝගය ඇතුළේ කොහොමද ඒක පරිසර දර්පිලකාවට පිළිකාව දැන් අපි පොලියෝ රෝග වලට දැහැරද අපේ පිළිකාව ප්‍රතිකාර නැත්තම් අර ඕටෝමියුන් ඩිසීස් ප්‍රතිකාර හොයන්න අපි අලුත් දේවල් ඒවට විශ්වවිද්‍යාල අවශ්‍යයි. එනතු සාමාන්‍ය වෛද්‍ය පරිකාර අවශ්‍ය වෙන්නේ ඒ නිසා මේ සම්පත් අපතේ විශාල වශයෙන් විශ්වවිද්‍යාලයෙන් තියෙන අධ්‍යාපන සම්පත් අපතේ අවශ්‍ය වෙනවා. විශ්වවිද්‍යාල කරන්නේ විශ්වවිද්‍යාල යුනිවර්සිටි කොලෙජස් වල කරන දේවල්. දැන් ගුරු විද්‍යාලයක් ඔය යුනිවර්සිටි කොලෙජ් වල පත් කරන්න පුළුවන් තත්ත්වයන් තමයි ඉහළ අතවසම ගුරුන් පුරුදුට යදම යුතුයිනේ. ගුරුන්ට ගණන් ඕන මේ ශිල්පය හදාරක්ම සහ ශිල්පය ළමන දීමේ පරිශනාත්මක ක්‍රම ගණන් ඕන. වෙන විදිහින් කියනවා ඕකෙන් මේ හරිස්සන්ද්‍ර මං හිතන්නේ ඉතා වැදගත් ප්‍රශ්නයක් මතු කරනවා. ඒ කියන්නේ අපි විශාල වශයෙන් සම්පත් නාස්තියක් කරනවා නෙමෙයි. පැහැදිලිව විශ්වවිද්‍යාලය අපි බැලුවොත් මේක විශ්වවිද්‍යාල ගැනම නෙමෙයි අපි කතා කරන්න උත්සාහ කරන්නේ. නමුත් විශ්වවිද්‍යාල දැන් ලංකාවේ දැනට රාජ්‍ය විශ්වවිද්‍යාල තිබෙනවා මේ 17ක්. ඔව්. අමතරව දැන් මේවා බැලුවොත් මොකටද මේ තරම් විශ්වවිද්‍යාල කියලා වගේ ප්‍රශ්න මේක රාජ්‍යයේ ගල්වක් විදිය වගේ. ගල්වක් දෙනවත් බෑ කියනවත් බෑ. දැන් සමාජයේ තියෙන ඉල්ලුමක් විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගැනීම කියන එක එක්තරා විදිහක ඒක හරි. ඒ සමාජයේ අර උපාධි සහතිකයක් ලබා ගැනීමට තියෙන අන්නේ සහතිකයේ වටිනාකම ගැන ප්‍රශ්න දෙන අපිට මේ විශ්වවිද්‍යාලයේ එහෙම වටිනා සහතිකයක් නිකුත් කරනවද
සමාජයට සුදුසු සමාජයේ උපනා පුද්ගලයෙක් මේ විශ්වවිද්‍යාල නිර්මාණය කරනවා කියන ප්‍රශ්නේ තියෙනවා. අපි මේ කියන්නේ ඔය ගැටලුව අපි වෙනම වැඩසටහනකින් සාකච්ඡා කරමු. නමුත් දැන් ටිකක් මේ මම හිතන්නේ අපි විශේෂයෙන්ම අපේ අවධානය යොමු කරන්න ඕනේ දේ තමයි දැන් ඕකම දැන් විශ්වවිද්‍යාල දැන් ගාමිණී විශ්වවිද්‍යාල අර්බුදයක් මේ අධ්‍යාපන අර්බුදයේ එක අංගයක් විදිහට සැලකුවා. දැන් අපිට පේනවා විශ්වවිද්‍යාලත් ඇවිල්ලා මේ දැන් අපේ මේ සමස්ත සමාජ අර්බුදයේම කොටසක්. ඒ කියන්නේ සමාජයේ යම්කිසි ඉල්ලීමක් ඇති වෙනවා. එක කාලයක අධ්‍යාපනයේ උපරිම ඵලය තමයි විශ්වවිද්‍යාල උපාධියක් ලබා ගැනීම. එතකොට ඒ නිසා විශාල ඉල්ලුමක් ඇති වෙනවා උපාධි ලබා ගැනීම සඳහා. එතකොට ඒ ආණ්ඩු ඒකට ප්‍රතිචාර දක්වලා තව විශ්වවිද්‍යාල බිහි කරනවා. ඒ විශ්වවිද්‍යාල බිහි කරනකොට සමහරවිට ඒ විශ්වවිද්‍යාලට අවශ්‍ය සම්පත් නැහැ. සමහරවිට මහාචාර්යවරු නැහැ. එතකොට ඉතින් මහාචාර්යවරු ලබා ගැනීම ඇති කිරීම පහසු දෙයක් බවට පත් වෙනවා. දැන් ඉතින් හැමතැනම මහාචාර්යවරු ඉන්නවා. ඉතින් මේ වගේ මේ අරුදේම කොටසක් අපේ විශ්වවිද්‍යාල උපරිමයට විශාල තරුපයි හොටේ ප්ලේන් ටේබල් වගේ වැඩක් කරනවා. තරුපයි හොටේ දැන් ප්ලේන් ටේබල් අද ප්ලේන් ටේබල් පුරා පොඩි ත්‍රිශෝ පෙන්නේ. ඔව්. අපි කරන්නේ රුපියල් 5ක් දීලා බලන්න පුළුවන් ප්ලේන් ටිකට රුපියල් 250ක් විතර ගෙවනවා. ඔව්. අපේ දත්තතරදී විශ්වවිද්‍යාල කියන්නේ සම්පත් අපිට යමක් තමයි. අධ්‍යාපනය සහ යුද සම්පත් විශාලවල විශ්වවිද්‍යාල සහ අපේ හිතවල කාර්යය. ඒ මම දකින්නේ හේතුව ඕන් මේ නිෂ්පාදනය කරන පළ විද්‍යාල තරම් නෙවෙයි. ඒ පළ ඊට අඩු වියදමකින් හොඳ පුහුණු කරපේ අවස්ථාවක් තියෙනවා. අද තමයි හැකියාව තියෙනවා. නමුත් ඒක කරන්නේ නැහැ. ඒක තමයි ප්‍රශ්නේ තියෙන්නේ. විශාල කොටයකට විශාල වැටුප්. දැන් මේ දැන් විශ්වවිද්‍යාල ප්‍රශ්නට සීමා නොවි දැන් මහාචාර්ය කීරවැල්ල ඉදිරිපත් කරපු පුළුල් ප්‍රශ්නය තමයි දැන් අපේ අධ්‍යාපන ශාස්ත්‍රයේ සහ දැන් ගැටුවක් මේකේ තියෙන ප්‍රධාන දෙයක් මේ අපේ සමාජ පුළුල් සමාජයේ තියෙන මේ පුළුල් සමාජය සහ අපේ අධ්‍යාපනය අතර තියෙනවා කියන නොගැලපීම. ඔව්. මේක මෙතන තමයි ටිකක් මම හිතන්නේ මේ කියන්නේ මේක අවසාන කාරණේ විදිහට දැක්ුවත් මේක මම හිතන්නේ this is ප්‍රධාන මේක අපේ ප්‍රශ්නෙට යතුරක්. කියන්නේ මේ නොගැලපීමක්. ඒක මෙහෙම මට රාජ්‍යයක් ප්‍රතිමාන. මේ සමාජයට දැන් බලාපොරොත්තු වෙන සමාජයටද කොහොම හරි කියන්නේ අපි හිතමු දැන් මෙහෙමනේ අපි හොඳ මානව සමාජය බලාපොරොත්තු හරි එතනත් අපිටලා දැන් අපිට තිබෙනවා යම්කිසි යහපත් සමාජයක් පිළිබඳ පරිකල්පනයක්. ඔව්. අන්නේ කල්පිත සමාජයට මේ ඉතාම නොගැලපෙන දෙයක්. අපේ කල්පිත සමාජය අපි කිව්වා අර පොලිසි පිළිගන්න හොඳ රැකියාවක් කරන හොඳ ජීවන මට්ටමක් තියෙන ප්‍රශ්න දෙක විචාරාත්මක බාරන බුද්ධිමත් කොටසක් පිළිගැනීමට අවශ්‍ය වෙයි. නමුත් මේ සමාජය නැහැ. ඔව් මෙහෙම හිතමු දැන් අධ්‍යාපන සමාජය සම්බන්ධයෙන් අපිට තියෙන යහපත් සමාජය පිළිබඳ පරිකල්පනයක්. ඒ වගේම අධ්‍යාපනය සම්බන්ධයෙන් අපිට තියෙන යහපත් අධ්‍යාපනය පිළිබඳ පරිකල්පනයක්. දැන් මේ දෙකනේ තියෙන නොගැලපීම තියෙන්නේ. නමුත් මේ දැන් තියෙන සමාජයට අපි මං කිව්වොත් මේ දැන් තියෙන සමාජයට හරියන අධ්‍යාපනයක් ඇති වෙලා තියෙනවා කියලා. ඒ කියන්නේ මම කියන්නේ අර තියෙනවනේ අර මේකයි නිර්මාණය. ඔව්. එතන අපි කතා කරනවා විචාරශීලී පුජ්‍යලියක අධ්‍යාපනයෙන් බී කරන්න ඕනේ කියලා. හැබැයි සමාජය දන්නවා විචාරශීලී පුජ්‍යලියක අවශ්‍ය නැහැ කියලා. මොකද දන්නවද විචාරශීලී පුජ්‍යලියක නිර්මාණය කළොත් ඔහු නතර වෙන්න උනන්නේ හිරගෙදර. අත්අඩංගුවට අරගෙන ප්‍රශ්න කිරීම යටතේ. එනිසා අපි කතා කරනවා අයිඩියල්ස් ගැන. හැබැයි යථාර්ථය ගත්තාම අදාළ වෙන්නේ අයිඩියල් නෙවෙයි. ඒක තමයි අර කියන අර්බුදයක් එක්ක ඉන්නේ. දැන් මේ මහාචාර්ය හරිචන්ද්‍ර ගම්බීර කියපු එකට මම කාරණා දෙකක් එකතු කරන්න කැමතියි. එකක් තමයි අපේ විශ්වවිද්‍යාල ඇති වුණේ යුනිවර්සිටි කොලෙජ් එකේ. එදා ඉඳන් අද දක්වාම විශ්වවිද්‍යාල කොයිතරම් ඇති කරත් යන්න බැරි වෙලා තියෙනවා. පිරදින විශ්වවිද්‍යාලය, කොළඹ විශ්වවිද්‍යාලය, මොරටුව විශ්වවිද්‍යාලය ගත්තාම යුනිවර්සිටි කොලෙජස් තමයි.
ඒ නිසා ප්‍රධාන අවධානය යොමු වෙන්නේ මොරටුව ගත්තොත් ඇත්ත වශයෙන්ම මොරටුව මුලදී අර ටෙක්නිකල් කොලෙජ් එකක් විදිහට ආපු එක. එතකොට ප්‍රධානම කාර්යය තමයි අන්ඩර්ග්‍රැජුවේට් ටීචිං. විශ්වවිද්‍යාලයක් ගත්තාම ටීචිං වගේ knowledge creation and knowledge distribution. ඒව සිද්ධ වෙන්නේ නැහැ. එතකොට අපි ඊළඟට පහුගිය කාලේ නිර්මාලුත් සම්බන්ධ වෙච්ච අපි සම්බන්ධ වෙච්ච ස්ට්‍රයික් යුනිවර්සිටි එකේ ටීචර්ස් ලගේ ස්ට්‍රයික් එකකට. ඊට පස්සේ විශාල ලෙසින් වැටුප් වැඩි වුණා. විශාල පිම්මක් අපිට ජීවත් වෙන්න සරිලන ගෞරවයෙන් ඉන්න පුළුවන් වැටුපක් හම්බුණා. පරීක්ෂණ සඳහා දීමානාවකුත් හම්බුණා. ඒකේ ප්‍රතිඵලයේ විශ්වවිද්‍යාලයේ ගුණාත්මක වෙනසක් වුණාද? නැහැ. අපිට අපේ පපුවට දාලා බලපුවාම කොච්චර ඒව කළත් විශ්වවිද්‍යාලවල ගුණාත්මක වෙනසක් ඇති වුණෙත් නැහැ. පරීක්ෂණ හැටියට පරීක්ෂණවල තත්ත්වය ගබලා ගන්න ප්‍රමාණාත්මකව වැඩි වුණා. ප්‍රමාණාත්මකව දැන් විශාල වශයෙන් සංගරා බිහි වෙනවා. බිහි වෙනවා. මහාචාර්යවරු විශාල වශයෙන් බිහි වෙනවා. ඔව්. එතකොට උදාහරණයක් ඇටියට අද අන්ඩර්ග්‍රැජුවේට් කෙනෙක් ඇසිස්ටන්ට් ලෙක්චරර් කෙනෙක් හැටියට පත් වෙච්ච දායි ධම්ම එයා ෆයිල් එකක් දාගෙන කරුණු එකතු කරනවා. මේ ලිපි එකතු කරනවා එයාගේ ඊළඟ ප්‍රොමෝෂන් එකට. ඊළඟ ප්‍රොමෝෂන් එකේ ඉඳන් ඊළඟ ප්‍රොමෝෂන් එකට ඒ සඳහා තමයි උදාහරණ හැටියට අපේ ගුණාත්මක බව පේන හොඳම දේ තමයි විශ්වවිද්‍යාලවල තියෙන වාර්ෂික නිතරම අර අන්තර්ජාතික පරීක්ෂණ සැසිවලට එන ඉන්ටර්නැෂනල් රිසර්ච් සිම්පෝසියම්. ඒ සඳහා දාන ලිපි ගත්තාම පොඩි ෆෝමැට් එකකුත් දාලා දෙනවා. ඒ ෆෝමැට් එකෙන් ඕනම එක්කෙනෙකුට සුමාන දෙකක් ඇතුළත ඒ වගේ ෆෝමැට් එකට 10ක් 15ක් දාන්න පුළුවන්. එහෙම දානවා. එහෙමත් දානවා. එතකොට හැම යුනිවර්සිටි එකෙම දාපුවාම ඒවට එකතු කරගත්තාම ඇබ්ස්ට්‍රැක්ට් ප්‍රොෆෙසර්ස්ලා කී දෙනෙක් ඉන්නවද? අපි ඒ දවස්වල නිර්මාල් නායකත්වයේ යටතේ ස්ට්‍රයික් කරලා විශ්වවිද්‍යාලවල ගුණාත්මක බව වැඩි කරන්න කියලා රටට කියපු එකේ ප්‍රතිඵලයේ ඇවිදින්න තියෙනවා. මම මේ ඔබතුමා කියපු දෙයද මේක ඇවිදින්න ඇයි එහෙම උනේ නැත්තේ? පවතින අර්බුදයේ විසින් විශ්වවිද්‍යාල ඒ ගිලගෙන තියෙන හින්දා නේද? නෑ මම මේ කතා කරන මේ සමාජයේ අධ්‍යාපන විශ්වවිද්‍යාල පිළිබඳ තත්ත්ව පිළිබඳ මම උදාහරණ දෙන්න මට අවසර දෙන්න. ඒ තමයි ධම්මික පැණිය. පහුගිය අර්බුද අතර විශාල අර්බුදයක් මේ කොවිඩ් වෛරසය ඇවිල්ලා. මේකෙදි රටවල් ගරේවල වැක්සින් දැක්ක ගන්න උත්සාහ කරා. ඒක වැක්සින් හැදුවා ඒගොල්ලෝ. අපි පොත කරේ මේ ගමේ ගැමියෙක් මේ වගේ බොරුවක් කිව්වම රජය ගනුග්‍රහය දුන්නා. වැදගත් කාර්යයකට විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරු මේකේ පරිශ්‍රණාත්මකව මේ නිරන්තරව ඔප්පු කරන්න ගියා. වැදගත් විශ්වවිද්‍යාලයක වැදගත් මහාචාර්යවරු මේ කාර්යයන් විසින් දෙනවා කියන අපේ දාර්ශනික ඒගොල්ලෝ කැදක කිරිකල් ට්‍රයල් එකක් කරන්න ගියා අනුරාධපුර සහ ඒක මේ මම තමයි රෝහලක. දැන් මේක පැහැදිලි වෙනවා අපේ විශ්වවිද්‍යාල ගුරුවරුගේ ආචාර්යවරුගේ තත්ත්වය සහ විශ්වවිද්‍යාල තත්ත්වය. ඒ සමාජයේ වැක්සින් පස්සේ දුර අපේ පැණිය පස්සේ ගියා. රාජ්‍ය ජනගහන ප්‍රබන්ධ පැණියට ජනප්‍රතිනිධිය කිව්වා අපිට මේකෙන් විශේෂ උපයන්න පුළුවන් කියලා. ජනප්‍රතිනිධිය කිව්වා. ඒ වගේ විශ්වවිද්‍යාල මහාචාර්යවරු කියන පරිශ්‍රණ කරා මේක සම්බන්ධ කිරිකල් ඇප්ලිකේෂන් එක. කිරිකල් ට්‍රයල් එකක් කරා. මේක මහ විහිළුවක්. විශ්වවිද්‍යාල කරනකොට ඩික්ලෙයාර් මේක. ජනතාවගේ ජීවිත අපි දන්නවා ඒක අපි පරිහරණය කියන මිනිස්සු මේකට ජනතාවගේ තියෙන සිතුවිලි ප්‍රතිසා මේ ජනතාවගේ බුද්ධිය පිළිබඳ විශාල මේ ඒ හොඳ උදාහරණයක් තමයි මේකට ජනතාව විශ්වවිද්‍යාල සහ රජය පිළිබඳ තියෙන හොඳ අදහස් කරව ගන්න. දැන් මෙහෙමයි අපි ඔය මේ මම ඊළඟට මම තව කරුණු දෙකක් කතා කරන්න බලාපොරොත්තු වෙනවා මේ එකක් මේ මම කැමති ගාමිණී ඉදිරිපත් කරපු කරුණු 8 ආශ්‍රයෙන් මතු කරන ප්‍රශ්නයක් ඔය ඉදිරිපත් කරා මේ යාපනයේ අර්බුදයක ප්‍රධාන සාධකයක් විදිහට මේ තරංකාරීත්වය පිළිබඳ ප්‍රශ්නය. කියන්නේ තරංකාරීත්වය ඒ කියන්නේ අපි
සමාජයේ විශාල තරංකාරීත්වයක් තිබෙනවා. ඒ තරංගකාරීත්වයේ කොටසක් බවට පත් වෙලා තිබෙනවා අධ්‍යාපනය. දැන් සහ මේ විභාග ක්‍රමය ගත්තත් දැන් විභාග ක්‍රමයත් ඒ තරංකාරීත්වය පෝෂණය කරන ප්‍රධානම දෙයක්. හැබැයි මෙතන තියෙන ගැටලුවක් නේද අපි දැන් අධ්‍යාපනය තුල මේ තරංගකාරීත්වයේ ගැටලුවක් විදිහට හඳුනා ගන්නවා වෙනුවට මේක ටිකක් අපි ප්‍රවර්ධනය කරනවා නේද? එක පැත්තකින් මේ තරංගකාරීත්වය ටිකක් මේ තරංගකාරීත්වය සාධනීයව දක්න එකකුත් තියෙනවානේ. දැන් අපි දැන් සමහරවිට දැන් තරංගකාරීත්වයේ ප්‍රයෝජන තියෙන්න පුළුවන්. දැන් ක්‍රීඩාව තුල වගේ දෙයක් වෙන්න පුළුවන්. දැන් ව්‍යාපාර තුල එහෙම දැන් කියනවා මේ තරංගකාරීත්වය අවශ්‍ය දෙයක්. ඒ නිසා මේ තරංගකාරීත්වය තුලින් මේ ටිකක් මේ උසස් තත්වයකට සමාජයේ යනවා කියලා මේ අධ්‍යාපනය තුලත් මේ තරංගකාරීත්වය ප්‍රවර්ධනය කිරීම. දැන් අපි තුන් ශිෂ්‍යත්ව විභාගයේ වගේ එකක් ගත්තොත් දැන් සාමාන්‍යයෙන් දැන් O level විභාගයේ වගේ එකක් අර තරහ කාලයක බොහොම තරංගකාරී විභාගයක් විදිහට තිබුණේ නැහැ නේ. ඒක සාමාන්‍යයෙන් තිබුණේ මේ පාස් වෙන්න ඕන විභාගයක්. හරි. අර උසස් පෙළ යම් තරංගකාරීත්වයක් තිබුණා. මොකද විශ්වවිද්‍යාල ප්‍රවේශය නිසා දැන් වෙනකොට O level උත් මේ අර A8ක් ගැනීම රෑන්කින් දැන් ලොකු මේ රෝගයක් මේක. පාසල් පොදේ. පාසල් එන නැන්නේ සින්ඩ්‍රෝම් එක. කියන්නේ රෑන්කින් කියන්නේ අර අපි හිතමු අයිලන්ඩ් දැන් ගොඩක් දැන් ඉස්සරහන්නේ ප්‍රතිඵල කීයද කියලා. දැන් ප්‍රතිඵල කීයද කියලා අහනවට වැඩිය දැන් අහනවා මේ රෑන්කින් ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක මොකද්ද අයිලන්ඩ් රෑන්ක් එක මොකද්ද? ඒතකොට මේ පාසල් මේ රෑන්ක් කරනවා කියන්නේ. ඔව් ඒ කියන්නේ ඒ අනුව අර පාසල් ඉස්සරහා ප්‍රදර්ශනය කරනවා ඒ කවුරු හරි රෑන්ක් එකක් ගත්තොත් ඒ රෑන්ක් එක පෙන්නනවා ටියුෂන් ගුරුවරු පෙන්නලා මෙන්න මම අහවල් මේ අයිඩී කරලා තියෙනවා මෙහෙම මේ වගේ මේ දැන් මේ අධ්‍යාපනය තුලත් මේ තරංකාරීත්වය ප්‍රවර්ධනය කිරීම කියන එක ඒක නිකන් අවශ්‍යතාවයක් බවට වගේ පත් වෙලා තිබෙනවා. ඔව් මේ ප්‍රවර්ධනය කරන විශේෂ කුවකත්වය. ඔව් එතකොට මෙන්න මෙහෙම එකක් තියෙනවා. නිර්මල් කියන එක ඇත්ත. හැමතැනම ඒ තරංගකාරීත්වයේ තියෙනවා තරංගකාරීත්වය ප්‍රවර්ධනය කරනවා ඒක ප්‍රදර්ශනය කරනවා මේක ඇවිදිලා මේක අපේ අධ්‍යාපන ඇමතිතුමියත් මේක කියනවා මම අහලා තියෙනවා ගුවන් රූපවාහිනියෙන් එතුමිය කියනවා මේක නවත්තන්න ඕනේ කියලා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ මේකයි. මේක ඇවිදිලා වෙනම අරගෙන කතා කරන්න බෑ. සමස්ත අර්බුදයේම ප්‍රතිඵලයක්. සමස්ත අධ්‍යාපන අර්බුදයේම එක කෑල්ලක් විතරයි මේ තරංගකාරීත්වය කියන එක. ඊළඟට පහුගිය මම ප්‍රධාන ප්‍රශ්නයට එන්න කැමතියි. අර මුලින්ම නිර්මාණ ලහපු මේ දක්වාම අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණය සඳහා යොමු වෙච්ච යෝජනා තියෙනවා. මේ යෝජනා සහ මේ යෝජනා අතර වෙනස මොකක්ද? ඒවටම අත්වෙච්ච ඉරණමම මේකට මේ යෝජනා වලටත් හරිනිගේ යෝජනා වලටත් පත් වෙන්න පුළුවන්ද? එතකොට අර මීට කලින් තිබිච්ච අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යෝජනා ක්‍රියාත්මක කිරීමට සැබවින්ම ඒ කට්ටිය උනන්දුවක් දක්වුවා. ඒ කට්ටිය උනන්දුවක් දක්වන්නේ නැත්නම් උනන්දුවක් නොදක්වයි කියලා කියන්න බෑ. ඒ කට්ටිය බලාපොරොත්තු වෙන මේක ක්‍රියාත්මක කරන්න. දැන් අගමැතිතුමිය ක්‍රියාත්මක කරනවා වගේම ඒ දවස්වලත් ඇමතිවරු ගිහිල්ලා ක්‍රියාත්මක කරා. මට මතකයි බදියුද්දීන් මහමුත් ඔය වගේම ඉස්කෝලවලට ගිහිල්ලා අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ගැන කිව්වා. මේ හැම එකකම ප්‍රධාන එක දෙයක් තියෙනවා. අධ්‍යාපනයේ අර්බුදයේ අර්බුදයක් හැටියට විතරයි බැලුවේ. මේකත් මම ඉතාමත් ඕනෑකමින් කියනවා මේකත් හුදු අධ්‍යාපනයේ අර්බුදයක් හැටියට විතරක් බලනවා නම් නැවතවරක් අර පෙරපා යනවා. ඒ සඳහා මේක අධ්‍යාපනීය අර්බුදය පමණක් නෙවෙයි. මේක සමාජීය අර්බුදයේ කැලලක් හැටියට ගන්නකොට
අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සාර්ථක වීම සඳහා අවශ්‍ය පළවෙනිම දේ තමයි ඒ සඳහා නිවැරදි දැක්මක් අවශ්‍ය වෙනවා. පැහැදිලි විෂන් එකක් අවශ්‍ය වෙනවා. ඒ විෂන් එක අවශ්‍ය වෙන්නේ අර්බුදය අධ්‍යාපනයේ අර්බුදයක් ලෙස නොසැලකීමේ. අධ්‍යාපනයේ අර්බුදය පැහැදිලි ලෙසින්ම පුළුල් සමාජ දේශපාලන අර්බුදයේ කෑල්ලක් හැටියට සැලකීමේ දැක්මක් අවශ්‍ය වෙනවා. ඒ දැක්මකින් තොරව මේක ඊළඟ පියවර ගන්න බෑ. ඊළඟ පියවර තමයි දැක්මත් එක්කම අපි අරමුණු අඳුර ගන්න ඕන. දැක්ම විසින් අරමුණු තීරණය කරනවා. ඒ අරමුණු මූලික වශයෙන්ම කොටස් තුනක අරමුණු තියෙනවා. දීර්ඝකාලීන අරමුණු තියෙනවා. මධ්‍යකාලීන අරමුණු තියෙනවා. ප්‍රායෝගික කෙටිකාලීන අරමුණු තියෙනවා. ඒ සඳහා සැලැස්මක් අවශ්‍ය වෙනවා. තුන්වෙනි එක තමයි ඒ අරමුණු ඉටු කර ගැනීම සඳහා මොන වගේ ක්‍රියාමාර්ග අවශ්‍ය වනවාද? එතකොට දැක්මක් අවශ්‍ය වෙනවා. අරමුණු අවශ්‍ය වෙනවා. ක්‍රියාමාර්ග අවශ්‍ය වෙනවා. ඊළඟට ක්‍රියාමාර්ග ඉදිරියට ගෙන යාම සඳහා නිසි යාන්ත්‍රණයක් අවශ්‍ය වෙනවා. ඒ හතරින් තොරව මේක ඉස්සරහට යන්න බෑ. මට තියෙන මූලිකම ප්‍රශ්නය තමයි මේ හතර දැක්ම, අරමුණු, ක්‍රියාමාර්ග සහ යාන්ත්‍රණය. ඒ හතර ක්‍රමානුකූලව පියවරෙන් පියවර සකස් කරගන්න ඕන. පහුගිය කාලේ ඇතිවුණු අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල මූලික වශයෙන්ම ඒකට දැක්මක් තිබුණේ නැහැ. දැක්මක් තිබුණා පුදු අධ්‍යාපනයේ විතරක්. අධ්‍යාපනයේ අරුදයක් විදිහට විතරක්ම දැකපු දැක්මක් තිබුණා. ඒ දැක්මේ මූලික වැරැද්දක් තිබුණා. සමාජ දේශපාලන අර්බුදේ සමග ඒක සකස් කරේ නැහැ. ඒකට හේතුව තියෙනවා. ඒ ඉදිරිපත් කරපු කට්ටිය වරප්‍රසාදිත හිමි පන්ති දේශපාලන ස්තර නියෝජනය කරන කට්ටිය. මේ පවතින ක්‍රමයේ වෙනස් කරන්න නම් මේ වෙනසක් ඇති කරන්න නම් මේ පුළුල් ප්‍රතිසංස්කරණ ඇති වෙනවා නම් ඒක සමාජාර්ථික ක්‍රමයේ වෙනසක් ඇති වෙන්න ඕන. ගාන්ධීගේ අදහසට පොඩි විවේචනයක් ඉදිරිපත් කරන්න. දැන් ඔබ කිව්වා මේ අධ්‍යාපනයේ ප්‍රතිසංස්කරණ වල තියෙන මූලික ගැටලුවක් තමයි මේ අධ්‍යාපනයේ අර්බුදයක් කින් ඔබට ගිය විදිහට තේරුම් නොගැනීම කියලා. يعني මේක අධ්‍යාපනයේ අර්බුදයක් විතරක් නෙමෙයි මේක පුළුල් සමාජීය අර්බුදයක් විදිහට තේරුම් ගත යුතුයි. එහෙම කරොත් තමයි මේකට ප්‍රවේශ වෙන්න හැකියාවක් ලැබෙන්නේ. දැන් මම දැකලා තියෙනවා මේ අදහස උඩ දැන් මේක බැලුවත් දැන් උදාහරණයක් විදිහට ඔය පහුගිය කාලේ අධ්‍යාපනය පිළිබඳව පහුගිය කාලේ තිබුණු සාකච්ඡාව තුළ මේ ප්‍රශ්නේ මූලික වශයෙන් මතු කරපු දෙයක්. දැන් මම හිතන්නේ අපි මෙතනම ඔය සාකච්ඡා කරා ඒක පිළිබඳව මම හිතන්නේ සිගාතකම. ඒගොල්ලෝ කියන මූලික දෙයක් තමයි මේක සම්පූර්ණ මේ අපේ අධ්‍යාපනයේ අපේ සමාජ අවශ්‍යතාවලින් බොහොම ඩිටැච්ඩ් බොහොම දුරස්ත දෙයක්. ඒ නිසා ගොඩක් වෙලාවට ඔය රැකියාව වෙළඳපොළ පිළිබඳ ප්‍රශ්න මේ වගේ ප්‍රශ්න ඒ නිසා ඒක ඊට හරියන විදිහට ගැලැක්වීම කියන අවශ්‍යයි කියලා. විශේෂයෙන් ඔය ජාත්‍යන්තර ආයතන ලෝක බැංකුව මේ වගේ ආයතනත් මුලින් ඉදිරිපත් කරනවා. දැන් මම හිතන්නේ ඒ නිසා අපිට කියන්න පුළුවන්ද ඒ සම්පූර්ණයෙන්ම ඒ පුළුල් සංදර්භයෙන් ඉවත් කරලා මේ සැලකීමක් තමයි තියෙන්නේ කියලා. මම හිතනවා ඊට වැඩි අපිට කියන්න පුළුවන් ඒ දකින්න විදිහ. ඒ අය පුළුල් සමාජ සංදර්භය කියලා සලකන්න අපිට ඒ පිළිබඳව ප්‍රශ්න මතු කියන්නේ මම හිතනවා ඒක පිළිබඳව ඒගොල්ලෝ දකින්නවාද යම් කිසි අර කියන්නේ බොහොම ටිකක් මගේ අදහස් තමයි බොහොම ඒගොල්ලෝ ටිකක් බොහොම ඉකොනොමිස්ටික් බොහොම අර සීමිත ආර්ථික
අරමුණකින් පමණක් ඒ දිහා බලනවා. මම අදහස් කරේ ඒක නෙවෙයි. මම අදහස් කරේ අර වෙළඳපළ ආර්ථිකය සහ වෙළඳපළ විසින් හසු වුණ සමාජයට අධ්‍යාපනය අනුගත කරනවා කියන එක නෙවෙයි. හරි මොකද ඒක මතු කරන එක පැහැදිලි. මේ ඒක මතු කරන එක වැදගත්. මොකද මේ එහෙම නැත්තම් ඒගොල්ලෝ කියන්න පුළුවන් ඒ යම්කිසි දැන් මම හිතන්නේ දැන් අධ්‍යාපනය පිළිබඳ අපේ සමාජයේ තියෙන ප්‍රධාන චින්තනයන් දෙකක් තියෙනවා. ඒ කියන්නේ යම්කිසි මම හිතන්නේ අපි ඔබ කියපු අර උක්ති සමිති ක්‍රියාමාර්ගය තුලත් මේ ප්‍රශ්නේ මතු කරා. කියන්නේ යම්කිසි අධ්‍යාපනය පිළිබඳ අර පර්ස්පෙක්ටිව්ස් දෙකක් තියෙනවා කියලා කියනවා. එක පර්ස්පෙක්ටිව් එකකින් කියන එක තමයි ඔය අර සාමාන්‍ය වෙළඳපොළ සමග මේක ගැලපෙන්නේ. මම වෙළඳපොළ කියන එක නෙවෙයි. අන්න ඒක පොඩ්ඩක් පැහැදිලි කරනවා නම් වැදගත්. ඒක සම්පූර්ණයෙන්ම වෙනස්. දැන් මම කලින් කියපු අර තරගකාරීත්වය පිළිබඳ ප්‍රශ්නේ මම ඒකට ඉන්න ඉස්සෙල්ලා මේක මට මතක් වුණු නිසා ඒක කියන්නම්. තරගකාරීත්වය පිළිබඳව වැඩිපුරම තියෙන්නේ අධ්‍යාපනයේද දේශපාලනයේද? පළාත් සභා ඡන්දේ බලන්න. පළාත් සභා ඡන්දේ තියෙන තරගකාරීත්වය අධ්‍යාපනයේ තරගකාරීත්වයේද වැඩි අඩු වැඩි කරන්න බැරි තරමට දැන් සමුපකාර ඡන්දවල. සමුපකාර ඡන්දවල. එතකොට මේක ඇවිදින්න මම දැන් උදාහරණයක් ගත්තාම පළාත් සභා ඡන්දෙදී තමන්ගේ මනාපය සඳහා තමන්ගේ පක්ෂය තුල තියෙන තරඟය තමන්ගේ විරුද්ධ පක්ෂයේ කට්ටියත් එක්ක තියෙන තරඟයට වඩා වැඩි. මරා ගන්නවා. වෙඩි තියා ගන්නවා. ඒක නිසා මම කියලා ඒකම අරගෙන ගත්තාම මේක තුලින් අධ්‍යාපනයේ අර්බුදයේ සමාජයේ අර්බුදයේම කැලලක්. හැබැයි ඊළඟට මම කියනවා අධ්‍යාපන ක්‍රමය සමාජ දේශපාලන ක්‍රමයට අනුගත වෙන්න ඕනේ කියලා. ඊළඟට අනුගත වෙන්න හදනකොට සමහර අය කියනවා වෙළඳපළ විසින් හසුරුවන සමාජයකට අධ්‍යාපනය සකස් කරන්න ඕනේ කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි කතාවක්. හේතුව මොකෝ ඒ කට්ටිය පරිකල්පනය කරන සමාජය වෙළඳපළ ආශ්‍රිතව සමාජයක්. ඒක ගත්තාම ඒක තුලම ලොකු අර්බුදයක් තියෙනවා. හරිද? ඒක නෙවෙයි මම අදහස් කරේ. එතකොට අර මම කියපු ආකාරයට මේක සමාජ ක්‍රමයේ සමග අත්වැල් බැඳ ගන්නකොට අද මූලිකම ප්‍රශ්නේ තමයි අධ්‍යාපනය කියන්නේ මොකද්ද? අධ්‍යාපනයේ අරමුණු මොකද්ද? ඒක අර අධ්‍යාපනයේ ක්‍රියාමාර්ගවල අරමුණු සඳහා එකට සම්බන්ධ වෙනවා. ඒක ඇවිදilla මූලික වශයෙන්ම දේශපාලනික දෙයක්. අපි ගොඩනගන්න හදන සමාජය මොන වගේ සමාජයක්ද කියන එක. එතකොට බලය සහ වරප්‍රසාද මේකට බැඳුණු සමාජ වියමනට මේක සම්බන්ධ වෙනවා. අධ්‍යාපනය සහ සමාජ වියමන අතර කිට්ටු සම්බන්ධකමක් තියෙනවා. පහුගිය කාලේ උනේ මොකද? සමාජ වියමන එක ආකාරයකින් සිද්ධ වෙනකොට අධ්‍යාපනය ඒ හා සමානව සිද්ධ වුණේ නැහැ. අධ්‍යාපනය තුළ එක්තරා ප්‍රජාතන්ත්‍රවාදී බවක් තිබුණා. මේ මොන අඩුපාඩුකම් තිබුණා අධ්‍යාපනයේ එක්තරා ප්‍රජාතන්ත්‍රවාදයේ ප්‍රවර්තනය කිරීමේ කාර්යයක් හැටියට කටයුතු කරනවා. මේක නිසා තමයි මේ අර්බුදය මතුවෙන්නේ. ඒක ඉතාමත්ම වැදගත් වෙනවා අද ජීවත් වෙන සමාජය. අද අපි ජීවත් වෙන්නේ ඉතාමත්ම ගැඹුරු දේශපාලන සමාජ ආර්ථික වෙනසක් ඇති වෙන කාල පරිච්ඡේදයක් එක්ක. ඒ සාමාන්‍යයෙන් අපි වෙනස පිළිබඳව ඔයත් දන්නවා ඉතිහාසයේ වෙනස කියන වචනය සෝෂියෝ ඉකොනොමික් චේන්ජ් කියන වචනේ තරම් ලිහිල්ව පාවිච්චි කරපු ජනප්‍රියව පාවිච්චි කරන වචනයක් තවත් නැහැ. හැබැයි ඊට වඩා වෙනස් ලෙසින් අද ජීවත් වෙන්නේ අපේ දෙපා
යටින් ලෝකේ ඉතාමත්ම වේගයෙන් වෙනස් වෙනවා. ඒ වෙනස් වීම ඇති කරන්නේ හතරවෙනි කාර්මික විප්ලවයේ විසින්. ඒකද අපි ඉංග්‍රීසියෙන් කියනවා, අපි පොදුවේ කියනවා 4IR. Fourth Industrial Revolution. ඒකේ මූලික ගමන් කරුව මොනවද? ඇඩ්වාන්ස් අර මේ අපේ සජිත් ප්‍රේමදාස ජනාධිපතිතුමාගේ මීටින් වල වචන ගමන් වචන කියාගෙන යන දේවල් තියෙනවානේ. Fourth Advanced Robotics. ඉතින් ගියාම Artificial Intelligence, Machine to Machine Communication, ඒ වගේ දේවල්, digitalization. මේක නිසා අපි ජීවත් වෙන හැටි, අපි එකිනෙකා අතර ගනුදෙනු කරගන්න හැටි, භාණ්ඩ නිෂ්පාදනය කරන හැටි, භාණ්ඩ බෙදා හරින හැටි, රාජ්‍යයන් අතර තියෙන සම්බන්ධතාවයේ වේගයෙන් වෙනස් වෙනවා. මේ වෙනස් වීම වෙන්නේ ගණිත ක්‍රමයට 2, 4, 6 එහෙම නෙවෙයි. ඒකට කියන්නේ මූර්ස් ලෝ කියලා කියන බීජ ගණිත ක්‍රමයට වේගයෙන් 2, 4, 8, 16 ඔය විදිහට. දැනට අවුරුදු 10කට කලින් තිබුණු තරම් වට වැඩය අද ලෝකේ වෙනස් වෙනවා. තව අවුරුදු 10කින් මේ ලෝකේ තවත් වෙනස් වෙනවා. මේ වෙනස් වීමට උචිතව අපි තේරුම් ගන්න නැතුව මේ අධ්‍යාපනය ගැඹුරු අර්බුදයකටපත් වෙන්නේ මේකත් එක්ක. මේ අර්බුදයට මේ වෙනස් වීම උචිත ලෙස අපි කොහොමද සකස් වෙන්නේ? මේක තමයි අර්බුදයේ තියෙන බර අධ්‍යාපනයේ විසින් මුහුණ දෙන්න තියෙන බරපතලම ගැටලුව. මේ ගැටලුව ආමන්ත්‍රණය කිරීමට මේ පිළිබඳව මොඩල් එකක් දීලා බෑ. මෙන්න අපි ප්‍රතිසංස්කරණය කළා කියලා. ඒක ප්‍රතිසංස්කරණය කියන එක නිරන්තර අනවරත ක්‍රියාදාමයක් වෙන්න ඕනේ. අවසන් කරන්න මම දෙන්න. දැන් මම දැන් මේ ප්‍රශ්නේ අපි කලින් වැඩසටහනේදී අපි ගෙනාවද ලංකාවේ තියෙන සාමාන්‍ය ආයතනික රාමුවේ තියෙන ප්‍රශ්න ඇතුලේ ආයතනයේ තියෙන කැපැසිටි බිල්ඩින් ආයතනික රාමුවේ තිබෙන මේ ධාරිතාවය පිළිබඳ ප්‍රශ්නයකට ආවා නම් දැන් මෙතන මම හිතන්නේ ඊළඟට අපි ගෙනාවා මේ සමස්ත මේ අපේ සමාජයේම තියෙන මේ කැපැසිටි එක පිළිබඳ ප්‍රශ්නයක්. ඒක මම හිතන්නේ මේ අර්බුදයේ තියෙන මාන දෙකක්. ඒකට අපි අධ්‍යාපනයේ කියන ප්‍රශ්නේ දැන් මම කිව්වොත් මෙහෙම මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මගින් මේ ගැටලුව එක්තරා විදිහක ට්‍රිවියලයිස් කරලා තියෙනවා කියලා කිව්වොත්. ඒ කියන්නේ මේක සුළු දෙයක් බවට පත් කරලා තියෙනවා කිව්වොත්. මම හිතන්නේ අන්න ඒක ඒ පිළිබඳව අවධානය යොමු කරමින් මේ වැඩසටහන අවසන් කිරීමට ඔබට ඉඩ දෙනවා. මඩේ පොඩි ගානක් කියලා දෙනවා. මම බුදුවේ ප්‍රශ්නයක් අහලා. ඔව්. අදවල් අධ්‍යාපනයේ පොත ප්‍රජාතන්ත්‍රවාද ස්වභාවය නිසා අපිට දිග ප්‍රශ්න හොඳ වෙලා නැහැ. මොකද දැන් අපේ කාලය දැන් වැඩි පුර ගන්නත් බෑ. මම අදහස් කරේ මේ අධ්‍යාපනයේ අර්බුද තියෙන ගමන්ම පහුගිය කාලේ අධ්‍යාපනය සමාජ වෙනස් වීමේ කාරකයක් හැටියට කටයුතු කරා. ගමේ හිටපු කට්ටියට ඉස්සරහට එන්න මේ තරඟය තුල වරප්‍රසාද හිමි නැති කට්ටියට ඉදිරියට එන්න අවස්ථාවක් ලබා දුන්නා. අන්න ඒකයි මම අදහස් කරේ. පැහැදිලිද ඒක? අර ප්‍රශ්න වල නෑ ප්‍රශ්නේ තමයි දැන් අර අපි කියවන දැන් මේ ලොකු මේ ગેප් එක කියන්නේ මුලින් අදහස් කරන්නේ අර අපේ ආයතනික දැන් අපි එක පැත්තකින් අධ්‍යාපනය සම්බන්ධයෙන් කටයුතු කරන ආයතනවල ධාරිතාවය පිළිබඳ ප්‍රශ්නයක් තියෙනවා. අපේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නයට ආමන්ත්‍රණය කරනවා. දැන් මෙතන මම කියන්නේ කිරවල ඉදිරිපත් කරන ප්‍රශ්නේ තව තලයක් තියෙනවා මේ සමාජයක් විදිහට අපේ තිබෙන අධ්‍යාපනය පිළිබඳ තියෙන කතිකාව. මේ කතිකාවේ ප්‍රශ්නයක් තියෙනවා. සහ මේ අධ්‍යාපනය පිළිබඳ ප්‍රශ්නේ අපි සුළු ප්‍රශ්නයක් බවට නැත්නම් මේක ට්‍රිවියල් දෙයක් බවට. මේක ට්‍රිවියලයිස් කිරීමක්. විශේෂයෙන්ම කිරීමක් තිබෙනවා. විශේෂයෙන්ම වර්තමාන අධ්‍යාපන තුලේ යෝජනාවල හරකා බැලුවම ඒක ඉතාම සුළු බවට පත් කරලා තියෙනවා.
අධ්‍යාපනයේ අර්බුදය නොතක හැරලා තියෙනවා. අධ්‍යාපනයේ අර්බුද විවිධ පැතිකඩ තියෙනවා අර විසාකටයි මුදේවල. ඒ හැමදේම අයින් කරලා මම කැමති ඒක අර ඒ අධ්‍යාපන ඇමතිවරිය පිළිබඳ ප්‍රශ්නයකට ලඝු කරනවාට වඩා මේක මේ පද්ධතිමය ප්‍රශ්නයක්. ඒක හරි. බවට පත් කරන්න බෑ. කෙටියෙන් මට ඒකට ඔව්. මම හිතන්නේ ඔය හදපු දේශපාලන ප්‍රශ්නේ මම හිතන්නේ මේක ඉදිරියට ගෙන මේ ප්‍රතිසංස්කරණ පුළුල් තලයක ඉඳලා ගෙන යන්න පුළුවන් කම තියෙන්නේ NPP රජයට පමණයි. මේක මක් නිසාද මීට වඩා මේ කට්ටියගේ පොලිටිකල් එජෙන්ඩා එකේ පොලිටිකල් න්‍යාය පත්‍රයේ වැදගත් දෙයක් බවට පත් කරලා තියෙනවා ක්‍රියාමාර්ගය. මේ ප්‍රතිසංස්කරණ. ඊළඟට මේ කට්ටිය වැඩි දෙනෙක් අර කලින් හිටපු බලයට සහ වරප්‍රසාද වලට හිමි නැති ස්තර වලින් ආපු කට්ටිය. මේක නිසා මේ කට්ටියට මේක ගෙනියන්න පුළුවන්. ඕනකමක් තියනවා නම්. දැක්මක් තියනවා නම්. ප්‍රශ්නේ තියෙන්නේ කලින් අයට කලින් හිටපු කට්ටියට දැක්මක් තිබුණේ නෑ. ඕනකමක් තිබුණේ නෑ. නමුත් යම් ක්‍රියාමාර්ග ඉදිරිපත් කිරීම පිළිබඳව පරිචයක් තිබුණා. මේ කට්ටියට උවමනාවක් තියෙනවා, දැක්මක් තියෙනවා. නමුත් ක්‍රියාත්මක කිරීමේදී ඊ타මත්ම බොළඳ සහ ලදරු ආකාරයට කටයුතු කරනවා. නමුත් මේ කට්ටියට ඕන නම් ඒ පුළුල් ප්‍රතිසංස්කරණ සඳහා මුලපිරීමක් කරන්න පුළුවන්. ඒක කරයිද කියන එක තමයි ප්‍රශ්නේ. දැන් ප්‍රධාන ප්‍රශ්නේ අතර තමයි තියෙන අපමණතාවය. විවිධ පාසල් විවිධ ගණේ පාසල් වල තියෙන ඩිස්ට්‍රිබියුෂන් එක. ගම්බද පාසල් වල තියෙන පාසල් නැතිගම ඒ සතරගේ ඊට පස්සේ පෙරට පාසල් සම්පත් බෙදීමේදී අපමණතාවය ප්‍රධාන ප්‍රශ්නේ. ඒකට මේ අයට කරුනේ ඒක විතර ප්‍රධාන ප්‍රශ්නේ. දුන්නොත් ගම්බද පාසල් ජනප්‍රිය වන පාසල් කියන පාසල් වර්ගීකරණය කරලා තියෙනවා. සම්පත් බෙදීම සම්පතේ භෞතික සම්පත මානව සම්පත් දෙක බෙදීමේ විශාල අසමානතාවයක් තියෙනවානේ. ඒ සතරේ ගම්බද පාසල් වලට අපේ තුන නගරවල පාසල් වලට ඔය තරගයේ බිහිවෙන්නේ ඉතින් තරගයේ පාත්‍රයෙන් හේතුත් ඒකනේ. ඒ නිසා මේගොල්ලන්ට අවශ්‍ය වෙන තුනේ ඔර්ගේ පදනම ඒක නම් නිර්බන්ධවාදී පදනම තිබුණා හොඳ දේ තමයි තිබුණේ. අසමානතාවය කටයුතු කරන්න ප්‍රධාන වශයෙන්. මොකද පොළොව කරන්නේ මේ සිලබස් එක ලව් කරලා තියෙන ඔක්කොම ඒ සිලබස් එක ලව් කරලා තියෙන මොකද ඒකත් මේ පැරණි දෙයක් මේ අලුත් චිත්‍රයක් නැහැ මෙතන එදසම් දැන් ඔගේ ඇගේ හරි විස්තරය විදිහට එදසම් දාන ප්‍රකාශ ක්‍රියාමාර්ගයක් මේ බහුවේ රජයේ කාර්යභාරයක් ඒ නිසා මම විශ්වාස කරන්නේ මේක අපි දකින දේ තමයි මේ අධ්‍යාපනයේ අර්බුදයේ සාහපුරින්ම රව් කරලා පොඩි විහිළුවක් කරනවා කියන්නේ. මොකද ඒක ක්‍රියාත්මක කර පුළුවන් කියන බෑනේ මොකද ඒක ක්‍රියාත්මක කිරීමේ තියෙන ක්‍රියාත්මක කර පියවර අරගෙන නැහැ කතා කර ප්‍රමාණයට පියවර නැහැ. ඒක කිසිහාය පටන් ගන්න ජනවාරි කියලා. ගුරු භෝග කරන්නේ නැහැ. අවශ්‍ය අමාරු අරගෙන නැහැ අවශ්‍ය නීතිවත් සම්පාදනය කරන්නේ නැහැ. පුරු කරන්න නැහැ. එතකොට ඒ ඇතුළේ බලන ඒ සැකලේක පවා දෙවිත් කරලා නැහැ. ඒගොල්ලෝ සෝදානම් නැහැ. සමාජ දෙකයි තියෙන්නේ. කොහොමද කරන්නේ? ඒක කරන්න පුළුවන් කියලා මම හිතන්නේ. ඒ නිසා ඒ සාකච්ඡාව කරලා තියෙනවා. ඒකට ක්‍රියාපාරී ඉරතුනේ පටුයි. ඒක තමයි විශ්වාස කරන්නේ මේක. නෑ මං හිතන්නේ ඒ නිසා අපි මං හිතන්නේ අවශ්‍ය දේ තමයි දැන් ආණ්ඩුව තමන්ගේ ප්‍රතිසංස්කරණ වැඩසටහන පිළිබඳව මොන විදිහටද හිතන්නේ කියන එක අපිට කරන්න පුළුවන් බලපෑම සීමිතයි. නමුත් මේ සාකච්ඡාව ඉදිරියට ගෙන යාම වැදගත් වෙනවා. ඉතින් මේ නිසා දැන් අපි දීර්ඝ වේලාවක් මේ පිළිබඳව සාකච්ඡා කරා. නමුත් මම හිතන්නේ කලින් වැඩසටහනේ මේ වැඩසටහනේ අතර තියෙන සම්බන්ධය මම අවධාරණය කරන්න කැමතියි. වැඩසටහනේ අපි සාකච්ඡා කරා අධ්‍යාපනය පිළිබඳ කටයුතු කරන ඒ ඉන්ෆ්‍රාස්ට්‍රක්චර් එකක් තියෙනවානේ ආයතන පද්ධතියක්. මේ ආයතන පද්ධතිය තිබෙන
කැපැසිටි එක පිළිබඳව ධාරිතාවය පිළිබඳව සහ මේ වැඩසටහනේ අපි මේ තියෙන පුළුල් සමාජ පසුබිම පිළිබඳව සාකච්ඡා කරා. පුළුල් අධ්‍යාපනය පිළිබඳව අපි පුළුල්ව දකින ආකාරයේ තියෙන ගැටලු පිළිබඳව ඉතින් මම හිතන්නේ අපේ අපේක්ෂාව තමයි මේ සාකච්ඡාව තවදුරටත් ඉදිරියට ගෙන යාම. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ටිකක් policy makers අධ්‍යාපනය පිළිබඳව ප්‍රතිපත්ති තීරණ ගන්න අය යම් කිසි විදිහක මේ පිළිබඳව අවධානය යොමු කරයි කියලා. අර ආචාර්ය කීරවැල් කිව්වා මේ ආණ්ඩුවට සඳහා අවශ්‍ය සූදානමක් තිබෙන බව පේනවා කියලා. ඉතින් අපි බලාපොරොත්තු වෙනවා ඒ පිළිබඳව එයා ටිකක් සාධනීයව මේ පිළිබඳව අවධානය යොමු කිරීමට උත්සාහ කරයි කියලා. බොහොම ස්තුතියි.